හෙලෝ ළමයි, මගේ YouTube channel එකට ඔයාලව ආදරයෙන් පිළිගන්නවා. ඔයාලා දැනටමත් මගේ thumbnail එකෙන් දන්නවා මම අද ඔයාලා එක්ක මොනවද share කරගන්න යන්නේ කියලා. ඔයාලා දන්නවනේ මම hobby එකක් විදියට gardening කරනවා කියලා. ඉතින් මගේ garden එකට අලුතින් එකතු වුණ පහසුවෙන් වවන්න පුළුවන් මම ආසම flower plant එකක් ගැන තමයි අද මම ඔයාලා එක්ක share කරගන්න යන්නේ. මම ඒ flower plant එක වවන්න සාමාන්‍ය පසයි කොම්පොස්ටුයි විතරයි use කරේ. හැම ගෙවත්තකම වගේ මේ පුංචි මල් පැල ඔයාලා දැකලා තිබුණට මේ පැලවලට කියන නම බොහෝ දෙනෙක් දන්නේ නැහැ. මේවට කියන්නේ ටොරේනියා එහෙමත් නැත්නම් wishbone flower කියලයි. මම මේ පැල ගැන ඔයාලා එක්ක share කරගන්න විශේෂ හේතුව තමයි මේ මල් පැල පොහොර නැතුව ලස්සනට හරිම පහසුවෙන් ගෙවත්තේ වවන්න පුළුවන්. බොහෝ කාන්තාවන් මල් වවන්න ආස වුණත් එයාලගේ තියෙන busy schedule එකත් එක්ක මල් වලට සාතු කරන්න පොහොර දාලා ඒව රැක බලා ගන්න තියෙන කාලය ගොඩක් අඩුයි. ඉතින් වවන මල් පැල ගොඩක් වෙලාවට නාස්ති වෙලා යනවා. ඉතින් බොහෝ කාන්තාවන්ගේ අකමැතිම දෙයක් වෙලා තියෙනවා මේ gardening කියන දේ. ඒ නිසා අපි කවුරුත් කැමති පහසුවෙන් වවන්න පුළුවන් පොහොර නොදැම්මත් සාතු නොකලත් මල් වලින් පිරීලා අපේ ගෙවත්ත හැඩ කරන මල් පැලවලට. මේ මල් පැලේ පාට වර්ග කීපයක් තියෙනවා. මම මේ පාට වලින් ලා රෝස, තද රෝස, දම් පාට තමයි මගේ ගෙවත්තේ වවන්න යොදාගත්තේ. මේ පැල සරුවට වැඩෙන්න මල් පිපෙන්න අවශ්‍ය වියලි පොළවයි හිරු එළියයි. හිරු එළිය දවසින් වැටෙන තැනක නෙමෙයි, වරුවක් විතරක් හිරු එළිය ලැබෙන තැනක වවන එක තමයි වඩාම හොඳ. මේ පැලවලට දවස ගානෙම වතුර දාන්න අවශ්‍ය නැහැ. දවසක් කර දවසක් මේ පැලයට වතුර දැම්මහම ප්‍රමාණවත්. රවණු මල්, වියලි නටු, වියලි කොළ ඉවත් කිරීමෙන් මේ පැලය ලස්සනට සරුවට වවා ගන්න පුළුවන්. අපේ ගෙවත්තට ලස්සන පෙනුමක් ලැබෙනවා. මේ මල් පෝච්චිවල, එල්ලෙන බඳුන් වල වගේම මල් පාත්ති වලත් වවන්න පුළුවන්. මේ පුංචි මල් පැලය හැමදාම මට මතක් කරන්නේ ජීවිතේ ලස්සන වෙන්න ලොකු දේවල් ඕන නැහැ කියලා. ටිකක් ආදරය, ටිකක් සැලකිල්ල, ටිකක් ඉවසීම තිබුණොත් පුංචි පැලයටත් අපූර්ව මල් පිපෙන්න පුළුවන්. මේ තියෙන්නේ මගේ ගෙවත්තේ ලා රෝස පාට මල් පැලය. මේ පැල බෝ කරගන්නත් හරිම පහසුයි. මේ මලේ වියරුණු කොටසේ තියෙන පුංචි බීජ සුළඟින් හැමතැනම විසිරෙන නිසා ගෙවත්තේ පුංචි පැල දැක ගන්න පුළුවන්. මේ වියලුණු එක මලක පුංචි බීජ විශාල ප්‍රමාණයක් තියෙන නිසා පැල විශාල ප්‍රමාණයක් බෝ කරගන්න හරිම පහසුයි. මල් පැල ව්‍යාපාරයක් කරන කෙනෙකුට වුණත් මේ පැලවලින් හොඳ ආදායමක් ලබා ගන්න පුළුවන්. මේ තියෙන්නේ අපේ වත්තේ ඒ බීජ වලින් පැලවුණු පුංචි පැල. මම උදේ හදාගත්ත healthy avocado drink එකත් enjoy කරන ගමන් මේ වීඩියෝ එකට කැමති නම් like කරන්න, subscribe කරගෙනම යන්න. අලුත් වීඩියෝ එකකින් නැවත හමු වෙමු.